ඉතින් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්න තත්සර Pro YouTube channel එකට. ඉතින් ඔයාලා මේ එකතු වෙන්නේ Arduino ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම අද වීඩියෝ එකේ Arduino board එකේ තියෙන components ගැන වැඩිදුර විස්තර කිරීමක් ඔයාලට කරනවා. අපි එහෙනම් තවත් කතා කරමු අද වීඩියෝ එකට යන්න. ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඊට පැත්තේ බෙල් අයිකන් එක තෝල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ දාපු ගමන් ළඟට ගන්න පුළුවන්. අපි එහෙනම් තවත් කතා කරමු අද වීඩියෝ එකට යන්න. ඉතින් මේ තියෙන Arduino Uno board එක. ඔයාලට මෙතන පේනවා Atmel සමාන වෙන Atmel 328P කියන මයික්‍රෝ චිප් එක තමයි මේ Arduino Uno board එකේ තියෙන්නේ. ඉතින් මේ Arduino Uno board එක මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ප්‍රෝග්‍රෑමින් කිරීමට මෙතන තව චිප් එකක් තියෙනවා. මේ තියෙන Atmel 16U2 මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. ඉතින් මේකෙන් අපි ලියන මේ Arduino ප්‍රෝග්‍රෑම් එක මේ චිප් එක හරහා තමයි Atmel 328P කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් IC එකට ප්‍රෝග්‍රෑම් එක යවන්නේ. ඔයාලට මේ USB port එකෙන් Arduino board එක ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන්. මේ board එකෙන් අපිට Arduino board එක power up කරන්න පුළුවන්. මේ USB port එක ගහලා නැති වෙලාවට මේ DC port එකනොත් අපිට power up කරන්න පුළුවන් අපේ Arduino board එක. එහෙම නැත්නම් මෙතන input කියන තැන VIE කියන එකට ධන line එකත් ground line එකෙන් දීලා power up කරන්න පුළුවන්. අපි හැම දෙන current එක volt 7 සිට 12 දක්වා දෙන current එක මෙතන volt regulator එකෙන් 5 volt වලට convert කරනවා. මෙතන ඔයාලට පේන තව පොඩි regulator එකක්. ඉතින් මේකෙන් අපි මේ 5 volt වලට convert කරපු current එක 3.3 volt වලට convert කරනවා. ඒ convert කරපු current එක මෙතන 5 volt output එකත් 3.3 volt output එකක් ගන්න පුළුවන්. ඔයාලට ඉතින් මෙතනින් පේනවා reset button එක. මේ button එකෙන් වෙන්නේ අපි ලියපු program එක reset කරන්න පුළුවන්. ඔයාලට මෙතන පේනවා reset pin එකකුත්. අපි මේ ground line එකයි reset pin එකයි connect කරාම මේ reset button එක click කරාම වෙන දෙයමයි වෙන්නේ. ඔයාලට මෙතන පේනවා 16 MHz crystal එකක්. මේ clock speed එක 16 MHz විදියට තමයි යන්නේ. ඉතින් ඔයාලට මේ පැත්තෙන් පේනවා digital pins. බිඳුවේ සිට 13 දක්වා digital pins තියෙනවා. මෙතන මේ බිඳුව 1 කියන pins විශේෂ වැඩකට භාවිතා වන්නේ. receive සහ translate කියන pin දෙක තමයි ඒ තියෙන්නේ. ඉතින් ඔයාලට මේ pins වලට digital devices connect කරන්න පුළුවන්. ඔයාලට මේ පේනවා සමහර pin ඉස්සරහින් ඉදි කැලලක් ගහලා තියෙනවා. ඉදි කැලි ගහලා තියෙන PWM pin වලට අපි ඉස්සරහා වීඩියෝ වලදී මේ PWM pin ගැන කතා කරනවා. ඔයාලට මේ පැත්තේ පේනවා බිඳුවේ ඉඳන් 5 දක්වා තියෙන pin. මේවා analog pins. ඉතින් අපි මේ ඉස්සරහා වීඩියෝ වලදී මේ analog pins ගැන කතා කරනවා. මේ පැත්තේ තියෙන්නේ power එකට connect කරන pins. ඔයාලට මෙතන පේනවා fuse එකක්. මේ fuse එකෙන් වැඩිපුර current එකක් ආවොත් මේ board එකට current එක දෙන එක නතර කරනවා. ඊට පස්සේ අපි ආයෙ මේක power එක ගලවලා ආයෙ power up කරද්දි මේ board එක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. මේක resetable fuse එකක්. ඉතින් මේ තියෙන්නේ Atmel සමාගම හදන Arduino board එකක් නෙමෙයි. වෙන company එකේ හදන compatible version එකක්. මෙතන මේ බැලුමට ලොකු වෙනසක් නැහැ. මෙතන microcontroller එකේ තමයි ලොකු වෙනසක් තියෙන්නේ. මේක අර microcontroller වඩා ගොඩක් පොඩි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් බලමු Arduino programming එක ලියලා Arduino board එකට upload කරන විදිය ගැන. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා ඉතින් මාව තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඊට හැබැයි තියෙන bell icon එක තෝල් දාලා තියාගන්න. ඒතර මම වීඩියෝ දාපුවා ඔයාලා ළඟටම ගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.